රෝසි ආච්චිගේ රෝස මල් වත්ත. මේ ඉන්නේ රෝසි ආච්චි. රෝසි ආච්චිට ලස්සන රෝස මල් වත්තක් තියෙනවා. පාට පාට රෝස මල් පිපිලා රෝස මල් වත්ත පුරාම හරිම සුවඳයි. රෝසි ආච්චි හැමදාම රෝස මල් පාත්ති වලට සාත්තු කරනවා. වතුර දානවා. රෝසි ආච්චි රෝස මල් වලට හරිම ආදරෙයි. හැබැයි රෝසි ආච්චි කාටවත්ම රෝස මල් වත්තට එන්න දෙන්නේ නෑ. කාටවත්ම රෝස මල් කඩන්න දෙන්නෙත් නෑ. චූටි බබාලා රෝස මල් වත්තට හරිම ආසයි. රෝසි ආච්චිට හොරෙන් එයාලා රෝස මල් වත්තට එනවා. රෝස මල් කඩාගෙන යනවා. රෝස මල් වත්තේ සෙල්ලම් කරනවා. රෝසි ආච්චිට තේරුණා කවුරු හරි රෝස මල් වත්තට ඇවිත් හොරෙන් රෝස මල් කඩාගෙන යනවා කියලා. මං අල්ලගන්නම්කො මේ හොරාව කියලා රෝසි ආච්චි මල් වැට අස්සේ හැංගිලා බලාගෙන හිටියා කවුද මේ රෝස මල් වත්තට එන හොරා කියලා. ඔන්න ටික වෙලාවකින් චූටි බබාලා වෙනදා වගේම රෝසි ආච්චි ඉන්නවද කියලා බලලා ඔන්න රෝස මල් වත්තට ආවා. රෝස මල් වත්තේ සතුටින් සෙල්ලම් කරා. මල් වැට අස්සේ හැංගිලා බලාගෙන හිටපු රෝසි ආච්චි එකපාරටම පැනලා චූටි බබාලව අල්ලගන්න හැදුවා. චූටි බබාලා රෝසි ආච්චිට බයේ වේගයෙන් දිව්වා. අනේ රෝසි ආච්චිගේ කකුල් දෙකම පැටලිලා රෝසි ආච්චිව රෝස මල් කටු පඳුරක් උඩටම ඇදගෙන වැටුණා. රෝසි ආච්චිට නැගිට ගන්නත් බෑ. මුළු ඇඟම රෝස කටු වලට සීරිලා ලේත් එනවා. චූටි බබාලට රෝසි ආච්චි ගැන දුක හිතුණා. එයාලා ඇවිත් රෝසි ආච්චිට නැගිටින්න උදව් කළා. රෝසි ආච්චිව අල්ලගෙන ගෙදරට එක්කගෙන ගිහිල්ලා තුවාල පිරිසිදු කරලා බෙහෙත් දාලා රෝසි ආච්චිව ඇඳෙන් හාන්සි කරවුවා. අපිට සමා වෙන්න රෝසි ආච්චි. අපි කළේ වැරදි වැඩක්. අපි ආයේ කවදාවත් මෙහෙම කරන්නේ නෑ. චූටි බබාලා රෝසි ආච්චිගෙන් සමාව ඉල්ලුවා. මටත් සමා වෙන්න දරුවනේ. මම හැසිරුණු විදිහත් වැරදි. මට සමා වෙන්න. රෝසි ආච්චිත් එයා හැසිරුණු විදිය වැරදි කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ කවමදාවත් රෝසි ආච්චි නපුරු වුණේ නැහැ. චූටි බබාලා රෝසි ආච්චිත් එක්ක යාළු වුණා. රෝසි ආච්චි පන්සල් යන හැමෝටම බුදුන් වඳින්න රෝස මල් කඩලා දුන්නේ හරිම සතුටින්. රෝස මල් වත්ත බලන්න ආස හැමෝටම රෝස මල් වත්ත බලන්න ඉඩ දුන්නා. ඉතින් ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් වුණා. පුංචි දුවේ පුතේ අපිට අයිති නැති අනිත් අයගේ දේවල් හොරෙන් ගන්න එක වැරදි. ඒ දේවල් හොරෙන් පාවිච්චි කරන එකත් වැරදි. අපිට උවමනා දෙයක් තියෙනවා නම් අපි අපේ දෙමාපියන්ට කියන්න ඕනේ. එයාලට ඒ දේ අරන් දෙන්න ආර්ථික හැකියාවක් තියෙනවා නම් අපිට ඒ දේ අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම අරගෙන දේවි. තවත් මේ වගේ ලස්සන කතාවකින් ඉක්මනටම හම්බ වෙමු. පුංචි දුවලා පුතාලා පරිස්සමට ඉන්න. අධ්‍යාපන වැඩ කටයුතු සතුටින් කරගන්න ඕනේ.